ගුඩ් මෝනින් ගයිස් වීඩියෝ එකක් අරන් ආවේ ඔයගොල්ලෝ වෙනුවෙන් මේ අපේ යුනිවර්සිටි යන කොල්ලෝ කෙල්ල සෙට් එකට මම හිතන්නේ මේක පොඩි සපෝට් එකක් වෙයි කියලා මම හිතනවා. මේක මම අද දැනගත්තේ සමහරක් කට්ටිය මේක ගැන ඕල්රෙඩි දන්නවා වෙන්න පුළුවන් සමහරක් කට්ටිය මේක ගැන දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ දෙගොල්ලොන්ටම ඕකේ වෙන්නේ කියලා හිතලා මේ මම මේ වීඩියෝ එකක් කරනවා. මේක මම හිතන්නේ අපේ යුනිවර්සිටි එකේ වැඩවලට එහෙම නැත්නම් ඔයාගේ වර්ක් කරන කෙනෙක් නම් ඒ වැඩවලට සපෝට් එකක් වෙයි කියලා මම හිතනවා. හරිනේ. හරි. ඒක මේ ටූල් එක ගැන මම කියන්න කලින් පොඩ්ඩක් කියන්න ඕන. මේක සමහරක් විට මම තාම එක්ස්පෙරිමන්ට් කරන ගමන් ඉන්නේ. බට් මම හිතනවා මේකේ හරි ඇකියුරසි එකක් අපි බලාපොරොත්තු වෙන අවුට්පුට් එකක් එයි කියලා. හරිනේ. එහෙනම් හැමෝම ඔන්න බලන් ඉන්න. මම මේ විදිහට Google එකට යනවා. Google එකේ මම ටයිප් කරගන්නවා. මොකද්ද? notebook lm. මේදි notebook lm කියලා සයිට් එකක් තියෙනවා. අපි යන්නේ සයිට් එකට යන්න ඕන. ඒ සයිට් එකට ගියාට පස්සේ මෙන්න මේ පළවෙනියටම එන නෝට්බුක් කියන ලින්ක් එක ක්ලික් කරන්න. දැන් මම මේ වෙද්දී මේ ගයිස් ඔයාලගේ වෙලාව ගන්න අවශ්‍ය නැති හින්දා මම පොඩ්ඩක් දාගත්තා මේ වීඩියෝ එකක්. ඒ කියන්නේ කලින් මම ගිහිල්ලා මේක එක්ස්පෙරිමන්ට් කරලා ගත්ත ටැබ් එකට මම යනවා. මෙන්න ඉන්ටර්ෆේස් එක. මෙන්න ඉන්ටර්ෆේස් එක ආවා. හරිනේ. එතකොට ගයිස් මෙතනදී මම නිකන් මේ කරන්නේ මම යුනිවර්සිටි එකේ නෝට් එකක් අරගෙන අපි මේක ඇඩ් කරගත්තා මේ ටූල් එකට. ඒක ඇඩ් කරගන්න විදිහ ඔක්කොම මම කියන්නම්. මෙතන පෙන්නනවා drag and drop කරන්න කියලා ෆයිල් එකක් අරගෙන. එතකොට මම කරේ compensation management කියන පාඩමට අදාළව ඉන්ට්‍රොඩක්ෂන් එකේ දාපු නෝට් එක අරගෙන අප්ලෝඩ් කරා. එතකොට මෙතන කියන්න ඕන මෙයා ගන්න නැහැ මේක allow කරන්නේ නැහැ මේ ටූල් එක PPTX ෆයිල්. ඒ කියන්නේ PowerPoint slide ඒවා තියෙන ඒවා මේකට මෙයා allow කරන්නේ නැහැ. එතකොට අපිට එතනදී කරන්න වෙනවා PowerPoint එකක්. දැන් මේක මෙන්න මේ PowerPoint එක මේ විදිහේ PowerPoint එක අපිට අරගෙන මේක කන්වර්ට් කරගන්න වෙනවා මේ PDF ෆයිල් එකක් විතරයි. මම හිතන්නේ ඒක ගොඩක් කට්ටිය දන්නවා. ඒක මම කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි ඒක මෙන්න මෙතනට ඇඩ් කරගන්න. මේ ඇඩ් කරගත්ත එක තමයි guys මේ මෙතන පෙන්නන්නේ. introduction to CM කියලා. හරිද? මේකේ genius part එක තමයි මෙයා අපි ඇඩ් කරන ෆයිල් එක අරගෙන එයා ඇනලයිස් එකක් කරලා මෙන්න මේ විදිහේ ඔප්ෂන් කිහිපයක් අපිට දෙනවා. හරිද? එතකොට දැන් මම දැනට මේකේ ඕවර්විව් එකක් විදිහට ගත්තේ ඔඩියෝ විසුවල් එකක් ගත්තා සහ මයින්ඩ් මැප් එක කියන එක ගත්තා. එතකොට මේ ඔක්කොම ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ මම කිව්වේ ජීනියස් ටූල් එකක් කියලා. අපි ඇඩ් කරන ඕන ලෙක්චර් නෝට් එකක් හෝ ඩොකියුමන්ට් එකක් එයා ඇනලයිස් කරනවා. අපිට පාඩම් කරන්න ලේසි වෙන්න හරි. එහෙම නැත්නම් මොකක් හරි කන්වර්සේෂන් එකක් ඇති කරගන්න ලේසි වෙන්න හරි. එහෙම නැත්නම් එයා අපිට වීඩියෝ එකක් ක්‍රියේට් කරලා ඒ වීඩියෝ එක රිෆර් කරලා අපිට අයිඩියා එකක් ගන්න තරම් ෆැසිලිටි එකක් මෙන්න මේ ටූල් එකෙන් අපිට දීලා තියෙනවා. හරිද? එතකොට මම කියන්නේ මේකේ වටිනාකම තියෙන්නේ ඇත්තම කිව්වොත් දැන් අපි සමහරක් වෙලාවට යුනිවර්සිටි වලට ගිහිල්ලා වැඩ ටික කරගන්න අතරතුරේ මේ වගේ එක සපෝට් එක අපිට මාර විදිහට වටිනා එක්සෑම් වලට සහ අදාළ මිඩ් එක්සෑම් වලට. එතකොට මෙතනදී මම මේ කියන්නේ මම මේකක් අඩ් කරගත්ත එක මේ මෙතන පෙන්නන්නේ මේ මෙතන පෙන්නලා තියෙනවා. අපි නිකන් එකක් බලමු අපි මේකෙන් ක්‍රියේට් කරගත්ත ඔඩියෝ ෆයිල් එක එයා කොහොමද දැන් මේ සම්පූර්ණ ලෙක්චර් නෝට් එක මේ අප්ලෝඩ් කරගත්තට පස්සේ එයා ටික වෙලාවක් ගන්නවා මේ රිවිව් එක කරන්න. මොකද එයා සම්පූර්ණ ස්ලයිඩ්ස් තියෙන ගාන එයා රීඩ් කරලා ඇනලයිස් කරලා තමයි එයා ඔඩියෝ රිවිව් එක අපිට දෙන්නේ. මෙන්න මේ තියෙන්නේ මෙතන එයා දීපු ඔඩියෝ රිවිව් එක. අපි නිකන් ඔඩියෝ රිවිව් එක ප්ලේ කරලා බලමු කොහොමද කියලා. Tension there, isn't there? It has to be systematic with policies and rules, but also fair and equitable. Systems can feel very rigid. How do you square that? That's the whole challenge of management. The system is there to make sure everyone's playing by the same general rules, for fairness, but it has to be flexible enough to recognize that one person might be creating way more value than ඔන්න ඒ විදිහේ මේ ළමයි දෙනවා අපිට විනාඩි 13ක විතර ඔඩියෝ එකක් අපිට අහන්න පුළුවන් මේ අදාළ දැන් මේ මෙතන පෙන්නන මේ introduction to CM කියන PDF එකේ සම්පූර්ණ ස්ලයිඩ් ආශ්‍රයෙන්. හරිද? එතකොට ඊළඟ එක තමයි මෙතන ජීනියස් පාර්ට් එක. දැන් මම මේක ගත්තා. මේකේ තියෙනවා මොකක්ද? මේක අපිට හදා ගන්න පුළුවන් මයින්ඩ් මැප් එකක්. අපි මයින්ඩ් මැප් එක කොහොමද රිවිව් වෙන්නේ කියලා චුට්ටක් බලමු. ඔන්න මයින්ඩ් මැප් එක පෙන්නන විදිහ. මෙන්න. compensation management කඩලා තියෙනවා කෑලි කිහිපයකට යා.
මෙන්න මේතන ක්ලික් කරාට පස්සේ අන්න දැන් ඔයාලට පේනවා. දැක්කද? එයා ඒක අදාළ හැම පාර්ට් එකකටම අදාළව එයා ඒක කඩනවා මේ. හැම පාර්ට් එකකටම අදාළව මේන් ටොපික් අරගෙන සම්පූර්ණ මයින්ඩ් මැප් එකක් අපිව ගයිඩ් කරනවා එයා ඇත්තම කිව්වොත් එතනදී මේ විදිහට. මේ හැම එකම තියෙනවා. ගිහිල්ලා එතකොට මයින්ඩ් මැප් එක මෙන්න මෙතන ඉවර වෙනවා. මං හිතනවා ඔයාලට මේකේ වටිනාකම ඔයාලට තේරෙන්නේ නැති කියලා. මටත් මේක ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේ අදාහ ගන්න බැරි වුණා මේකේ කියන දේ මේ විදිහට වෙනවද කියලා. නමුත් එයා ඒක හරියට කරලා තියෙනවා. මේක ඔයාලට ලොකු සපෝට් එකක් වෙන්න පුළුවන්. ඒතකොට දැන් මෙහෙම මයින්ඩ් මැප් එකක් හදාගෙන අපි ඒක නෝට් ඩවුන් කරගත්තොත් අපිට ඒක පාඩම් කරගන්නත් ලේසි. මේ විදිහේ ෆුල් අවුට්පුට් එකක් එයා ෆයිනලි අපිට ලොකු මයින්ඩ් මැප් එකක් හදලා දෙනවා. මෙන්න මේ විදිහේ. එතකොට මේ මයින්ඩ් මැප් එක අපිට හදාගත්තා නම් අපිට පාඩම් කරගන්න ලේසි. මම හිතනවා එතකොට ඒ හැම එකක්ම අපිට ඩවුන්ලෝඩ් කරන්න ෆැසිලිටි එක පවා දීලා තියෙනවා. මෙතෙන් ඩවුන්ලෝඩ් කරගෙන අපිට ඒක අදාළ විදිහට ඒක print out එකක් හරි එහෙම නැත්නම් අපි මේක ලියා ගන්නවා නම් හරි ඒ විදිහේ දෙයක් කරගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඕක තමයි. එතකොට මෙයාලා තව දීලා තියෙන දේවල් තමයි ස්ටුඩියෝ එකකට ගියා. මේ හැම එකකටම අපිට ක්විස් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ක්විස් එකක් නිර්මාණය කරලා බලමු. කොහොමද එයා දෙන්නේ කියලා. මෙන්න මේ වගේ ටයිම් එකක් ගයිස් ගන්නවා එයා මේ ජෙනරේට් කරන්න. ඒක ඉතින් සාමාන්‍යයෙන් ඇනලයිස් පාර්ට් එක කරන්න ඕන හින්දා වෙන්නේ නැති. මම දැක්ක දෙයක් තමයි ටූල් එකේ කිසිම අවුලක් නැහැ. අර මේක තාම අර එයා ඇනලයිස් කරන්න ගන්න ටයිම් එක චුට්ටක් වැඩි. නමුත් ෆයිනල් අවුට්පුට් එකේ කිසි අවුලක් මම දැක්කේ නැහැ. අපි බලමු මෙතනින් මේක කොහොම ජෙනරේට් වෙන්නේ යන ටයිම් එක කියලා. සමහරක් විට මේක පරක්කු වෙන්න පුළුවන්. අර ඒ කියන්නේ මම ඒක කලින් එකක් කරගත්ත එකක් තියාගත්තේ ක්විස් එක පවා මෙයා හදන්නේ ඇනලයිස් කළා. එතකොට ඉන්ෆෝග්‍රැෆික් එකක් ගන්න පුළුවන්, ස්ලයිඩ් එකක් ගන්න පුළුවන්, ෆ්ලෑෂ් කාඩ් එකක් ගන්න පුළුවන්, රිපෝට් එකක් ආයෙ අපිට හදා ගන්න පුළුවන්. මේ කියන හැම ෆැසිලිටි එකක්ම අපිට එයා through හදා ගන්න පුළුවන්. එතකොට guys මම හිතනවා මේක ගොඩක් වැදගත් වෙයි කියලා. සහ මට හම්බ වෙන හැම ටූල් එක මෙන්න එයා ක්‍රියේට් කරගත්ත එක අපි නිකන් ඕපන් කරන් බලමු කොහොමද රිවිව් එක පෙන්වන්නේ කියලා. මට තියෙන කනෙක්ෂන් ඉසුත් එක සමහරක් වෙලාවට පහු වෙන්න පුළුවන්. මේදී එයා ක්විස් එකක් හදලා තිනවා. මේ පාඩමට අදාළව කම්පන්සේෂන් මැනේජ්මන්ට් වලට අදාළව එයා ක්විස් 10ක් ප්‍රශ්න 10ක් හදලා තිනවා. ඒ ප්‍රශ්න 10න් අපිට ක්ලික් කරගෙන යන්න තියෙනවා. හරි එක පෙන්වනවා, රයිට් ආන්සර් එක පෙන්වනවා, වැරදි ආන්සර් එක පෙන්වනවා. එහෙම නෙක්ස්ට් කරගෙන ගිහිල්ලා අපිට ඕන එකක් බලන්න පුළුවන්. එතකොට මම හිතනවා ඔයාලට මේක කොච්චර වැදගත් වෙයිද කියලා මට තේරිච්ච විදිහට නම් මට නම් මේක උගක් කරනවා මගේ වැඩවල වලටයි මම කරන වැඩවලට හැම දෙයකටම. ඔයාලටත් මේක උදව්වක් වෙයි. ඒකයි මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ. මේ වගේ අලුත් ටූල් මොනවා හරි ආවොත් මම ඔයාලට නැවත වීඩියෝ එකකින් එන්නම්. එහෙනම් හැමෝටම good bye කියලා තමයි කියන්නේ. හරි. thank you.